හයි ළමයි නිතුවාට YouTube channel එකට ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් 2026 අවුරුද්දට ආර්ට් 50ක් අඳිනවා කියලා ඉල මම පොරොන්දු වුණානේ. ඒ 50න් මේ පස්වෙනි ආර්ට් එක ගොඩක් සතුටුයි. ආර්ට් 50 මට අඳින්න සපෝට් එක දෙනවට ගොඩක් ආර්ට් ටිකක් පියන ඉස්සරහට කරගෙන යන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ලබන මාසේ වීඩියෝස් කියන්න පුළුවන් වෙයි ගොඩක්. හරිද? ඒ කියන්නේ පෙබරවාරි මාසේ දැන් ඉවර වෙන්න ළඟ. ලබන මාර්තු වලට මේ ඔයාලට වීඩියෝස් ගොඩක් ඒවි. ගොඩක් කියන්නේ කීපයක් ඒවි. ලොකු වීඩියෝස්. ඔයාලා බලන්න රෙඩි වෙලා ඉන්න හරිද? මේක චුටි නංගි කෙනෙක් දුන්න ආට් ඕඩර් එකක්. එයාවයි අම්මමයි යන්නේ කියලා දුන්නා. ෆොටෝස් වලින් මම තෝරගත්ත ෆොටෝ එක මේක. ඒ කියන්නේ මම කිව්වා මේක ලස්සනයි නංගි කියලා. ඉතින් එයා ඉවේ මුලින්ම එයා ගේව විතරයි. ඒ කියන්නේ ඒ ෆොටෝ එකකට එයාව දාන්න කියලා. ඉතින් මේක ඇත්තටම ලස්සනයි. ඒගොල්ලෝ අම්මගේ ඩීටේල්ස් එමු හුඟක් ලස්සනට තිබ්බා. මේ නංගිගේ මූණ උනත් ඒ ලස්සන හිනාවක් තිබ්බා. ඉතින් මම ඉගෙන ගත්තා මේක අඳිමු කියලා විල්ලා. අඳිමු කිව්ව ගමන් එයා හා කිව්වා. ඉතින් මට ඇත්තටම ලස්සන ඩීටේල් තියෙන ෆොටෝ එකක් අඳින්න ලැබෙනකොට එතකොට හා කිව්වට පස්සේ හරිනේ මම ඉතින් මේව කරා. ඔයාලත් බලලා කියන්න මේ මම ෆොටෝ එක දාන්නම්. මට දුන්න ෆොටෝ එකයි මම ඇඳපු ආර්ට් එකයි දෙකම අන්තිමට බලලා ඔයගොල්ලෝ කොච්චරක් දුරට මම සාර්ථකද කියලා විල කියන්න. ආර්ට් එකක දක් වෙන විදියට අඳිනකොට තමයි කියන්නේ ටිකක් ඩීටේල් කරනවා ටිකක් අමාරුයි. ඒ වුණාට මම හිතනවා මම සාර්ථකයි කියලා. මම ගොඩක් දත් ඇඳලා නැහැ. ඇත්තටම මේ ආර්ට් එක නිසා මට හොඳටම තේරිච්ච දෙයක් තමයි මම ප්‍රැක්ටිස් කරන්න ඕන දත. දත් විතරක් නෙවෙයි ඕනම විදියකට මම වැඩිපුරම අඳින්නා මූණ වලනේ. ඒ කියන්නේ මිනිස් රූපණ වෙන කෙනෙක්. ඉතින් මම ඒ කොටස් හුඟක් ප්‍රැක්ටිස් වෙන්න ඕනේ කියලා ඉන්න හොඳටම තේරුණා. මම සාමාන්‍යයෙන් ඊට පස්සේ මට නහය අඳින්න තැන චුට්ටක් නහය අර පිම්බිලා වගේ ගන්න එක පොඩ්ඩක් අමාරුවක් තිබුණා පිරිමි කට්ටියක. ඉතින් මේක මම ගාව ප්‍රැක්ටිස් කරා. දැන් ඒක හරි. දැන් මට තේරෙනවා දත් අඳින්න ඕනේ කියලා මම පුරුදු වෙනවා. ඉතින් කීප දෙනෙක් ගිහිනාවල් ටිකක් අඳින්න සිද්ධ වෙනවා ඉස්සරහට. ඔයාලත් බලලා කියන්න. ඔයාලට මම කියන්නේ ආර්ට් කරන කෙනෙක් ඉන්නවනම් කොටන් බටන් එකක් යූස් කරලා විල්ලා මේ බ්ලෙන්ඩ් කරන වෙලාවයි වගේම තමයි අපිට බොන්ඩින් කරන වෙලාව අර තියෙන සංකූරක් වගේ එකක් කැන්සලක් වගේ අර කොලේකින් වගේ ටිකක් තියෙන බ්ලෙන්ඩින් කියලා නේද කියන්නේ. මොකක් හරි ඒක පාවිච්චි කරලා විල්ලා සමහර වෙලාවල් වලට බ්ලෙන්ඩ් කරන්න යනවා. කොටන් බටන් එකෙන් කරනකොට ගොඩාක් බ්ලෙන්ඩ් වෙනවා තමයි. ඒත් සමහර තැන් වල ඩීටේල් එක බ්ලෙන්ඩ් කරනකොට ඒක යූස් කරන්න වෙන වෙලාවල් වෙනවා. ඉතින් ඒක අර මම මුලින්ම කියනවා මේ කොටන් බටන් එක තමයි ලේසි. ඒක තමයි හොඳම කියන්නේ. මේ හොඳම කියලා කියන්නේ සමහර වෙලාවට අපිට අරක යූස් කරන්න වෙන වෙලාවල් තියෙනවා. ඔය එක පැත්තක් ගොඩාක් ඩාර්ක් වෙලා අනිත් පැත්ත ටිකක් ලයිට් එකෙන් තියෙනවා. ලයිට් පැත්ත මේ බ්ලෙන්ඩ් කරනකොට චූටි ඉඩ ගණන් කරන්නේ කොටන් බටන් එකෙන් කරනවට වඩා ඒ වගේ එකකින් කරනකොට හරි ලේසි. මේක නිසා ඒකත් පාවිච්චි කරන්න. ඇඳුම ගැන කතා කරොත් මේ ආර්ට් එකේ මම දැකපු ලස්සනටම තිබ්බේ මේ ඇඳුම. ඊට පස්සේ ඇඳුමේ මෙතන මේකට සමහර දැන් ඩාර්ක් කරලා ගන්නවා. නන්නගේ ඇඳුම හොඳට බලන්න ඕගොල්ලෝ මම ඇඳලා තියෙනවා. ඒක මේ ෂිපර් එකක් තියෙනවා. ඒක නම් හරියට ඇඳුන්නේ නැහැ මම හිතන්නේ. එච්චර ලොකුවට ලස්සන මේක කරගන්න බැරුව. ඉතින් ටික ලස්සනට කරයි කියලා හිතනවා. ලොකු වීඩියෝස් ගේනකොට චුට්ටක් කම්මැලි හිතනවා ළමයි. ඔයාලා ලයික් කරන්නේ නැහැ. මම ඉල්ලනවා ඔයාලට පුළුවන් නම් ලයික් 50ක් හරි ගස්සලා දෙන්න කියලා ඉල්ල මේ වීඩියෝ එකට. ඉතින් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. මම ඔයාලගෙන් කිව්වා ආර්ට් එක ඉවරුනාට පස්සේ මම ඔයාලට මේක ඇඳපු ෆොටෝ එක දාන්න. ඔයාලා බලන්න. ඉතින් මම ගිහින් ඉන්න. කට්ටියටම දිස්සන්න ජේසුපීටයි පරිස්සමින් සතුටින්.